මගේ නගනයක් ඇවිල්ලා. මගේ අතේ දිය පට්ටයක් දාලා. මගේ තොල් පැලිලා. මගේ නියපොත්ත ළඟ මෙතන චුට්ටක් හම තුවාල වෙලා. ඔය දේවල් ගොඩක් දෙනෙක්ට සාමාන්‍යයෙන් කියන්න වෙන ලෙඩරෝග ආශ්‍රිත දේවල් වුණාට ඒ දේවල් ඉංග්‍රීසියෙන් කියන විදිහ ගොඩක් අය දන්නේ නෑ. ඒ වගේම ඒ දේවල් ලේසියෙන් යාලට හොයාගන්නත් බෑ. අද මම වීඩියෝ කරන්නේ ඒ වගේ ඔයාලට ටිකක් හොයාගන්න අමාරු. දැන් කැස්ස උන හෙම්බිරිස්සාව ඇරුණාම ඒ වගේ මං කලින් කියපු වගේ කියන්න අවශ්‍ය වෙන හැබැයි කියන විදිහ දන්නේ නැති ලස්සන මෙඩිකල් කන්ඩිෂන්ස් 8ක් රෝග 8ක් ඉංග්‍රීසියෙන් හරියටම කියන විදිහ ගැන. ලංකාවම කතා කරන ලංකාවම කතා කරවන ස්පෝකන් ඉංග්ලිෂ් පන්තිය වෛද්‍ය කවිශ්ක ගමගේ. රයිට්. පළවෙනි එක. මෙන්න මේ රූපේ චුට්ටක් බලන්නකෝ. මේක දකින්නකොටත් ඇඟිල්ලේ පොඩි කැක්කුමක් එනවා. රයිට්. ඒක අපේ නියපොත්ත ළඟ සාමාන්‍ය එක නිතර වෙන දෙයක්. මේ නියපොත්ත ළඟ චූටි නියපොත්ත නෙවෙයි. එතන තියෙන සම පොඩ්ඩක් තුවාල වෙන්න පුළුවන්. ඒක හරිම වේදනාකාරී දෙයක්. රයිට්. ගොඩක් රිදෙන තැනක්, හරිම සංවේදී තැනක් අපේ තියෙන ඇඟේ. රයිට්. ඒකට මම මොකද්ද කියන්නේ? ඒකට මම ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? ඒකට මම කියන්නේ වචනේ තමයි hang nail කියන එක. hang nail. So this is a hang nail. Right? එතකොට ඒකට මං hang nail එකක් කිව්වට ඒක nail එක නියපොත්ත නෙවෙයි. ඒ වචනේ එහෙම හැදිලා තිබුණාට නියපොත්ත ළඟ තියෙන සම. හැමෝටම අනිවාර්යයෙන්ම අත්දැකීමක් ඇති. චුට්ටක් ඔතන තුවාල වෙලා. right? එතකොට මං කියන්නේ this is a hang nail. එතකොට මං කොහොමද මට ඒක තියෙනවා කියලා කියන්නේ? මට පුළුවන් I have got a hang nail කියලා කියන්න. I have got a hang nail. And you can say my hang nail is so painful. I have got a hang nail on my finger. Hang nail. ඊළඟට නගනයක් තියෙනවා. නගනයක් මොකද්ද? eyelid එකේ එන බම්ප් එකක් නේද? නගනයක් කියලා අපි කියනවා. ඒක කොහොමද නගනයක් කියලා කියන්නේ? මට නගනයක් තියෙනවා කියන්නේ කොහොමද? මගේ ඇහැ ඉදිවිලා නගනයක් හින්දා කියන්නේ කොහොමද? Okay, right. වචනේ තමයි නගනය stye. stye STYE තමයි නගනයට අපි පාවිච්චි කරන ඉංග්‍රීසි වචනය. right? එතකොට මට ඔයාලට කියන්න පුළුවන් මගේ ඇහි නගනයක් තියෙනවා. I have a stye in my eye. I have a stye in my eye. right? මගේ ඇහැ නගනයක් නිසා ඉදිමිලා. මගේ ඇහැ නගනයක් ඇවිල්ලා ඉදිමිලා. You can say my eye is swollen because of a stye. My eye is swollen because of a stye. Right. Okay. තුන්වෙනි medical condition එක තමයි දිය පට්ටයක්. දිය පට්ට ඇවිල්ලා නේද? සිංහලෙන් අපි එහෙමනේ කියන්නේ දිය පට්ටයක් තියෙනවා මගේ අතේ. දිය පට්ටේ පුපුරලා, දිය පට්ටය රිදෙනවා. ඒක කොහොමද මම ඉංග්‍රීසි වලින් කියන්නේ? දිය පට්ටයට මම පාවිච්චි කරන්නේ blister කියන වචනය. right? blister. එතන මගේ අතේ දිය පට්ටයක් තියෙනවා කියලා මම කොහොමද කියන්නේ? මගේ අතේ දිය පට්ටයක් ඇවිල්ලා. මගේ දිය පට්ටේ පුපුරලා. මගේ දිය පට්ටේ රිදෙනවා. මං හිතන්නේ මගේ අතේ දිය පට්ටයක් ඇවිල්ලා තියෙන්නේ. කොහොමද ඒ ටික කියන්නේ? ඔයාලට කියන්න පුළුවන් මගේ අතේ දිය පට්ටයක් තියෙනවා. You can say I have a blister on my hand. I have a blister on my hand. Okay. right? මං හිතන්නේ මගේ අතේ දිය පට්ටයක්. මං හිතන්නේ මට දිය පට්ටයක් ඇවිල්ලා. You can say I think I have got a blister. I think I have got a blister here. Right. ඊළඟට මං හිතන්නේ මගේ දිය පට්ටේ පිපිරුවා. මං හිතන්නේ මගේ දිය පට්ටේ පුපුරලා. I think my blister popped. I think my blister popped. පුපුරලා කියලා ඔයාලට කියන්න පුළුවන්. ඊළඟට ඉක්ක වැටෙනවා. මට ඉක්ක යනවා. ඉක්ක වැටෙනවා. කොහොමද ඒක කියන්නේ? ඒකට ඉක්ක වලට මං කියන්නේ මොකද්ද? වචනේ hiccups. hiccups. ඉක්ක. right? එතකොට මට ඉක්ක වැටෙනවා. කොහොමද කියන්නේ? මට ඉක්ක වැටෙනවා කියන්න වෙනවනේ. right? So you can say I'm getting hiccups. I'm getting hiccups. right? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කියන්න I have got hiccups. මට ඉක්ක වැටෙනවා. I have got hiccups කියලා කියන්න. දැන් මේ වගේ medical conditions ගැන කියනකොට ඔයාලා ටිකක් වරද්දන තැනක් තියෙනවා. ඕක ගොඩක් අය මට
අපේ දැන් ක්ලාස් එකේ මම ළමයිත් එක්ක ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරනවානේ කතා කරන්න පටන් අරන් උගන්වලා. ඒතර සමහර අය ඔය වගේ දේවල් ක්වෙස්චන් කරාදී ඒගොල්ලෝ සමහර වෙලාවට කියනවා I'm suffering from hiccups කියලා. ඒක ටිකක් ගැලපෙන අඩු වචනයක් ඔතෙන්ට. මොකද suffer කරනවා කියන්නේ suffering කියලා කියන්නේ ඔයා පීඩා විඳිනවා, ඔයා වේදනාව විඳිනවා, විඳවනවා අන්න ඒ වගේ අර්ථයක් වෙන ඉංග්‍රීසි වචනයක්. So I'm suffering from fever කියන්න පුළුවන්, right? මම වේදනාව විඳිනවා. I'm suffering from asthma, right? I'm suffering from a severe headache. මම දැඩි ඔළුවේ කැක්කමකින් වේදනාව විඳිනවා. ඒ අර්ථයෙන් ඔය suffering කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් එක වැටෙනවා වගේ එකකට suffering කියලා කියන තේරුම චුට්ටක් අඩුයි වෙනස්, right? එතකොට ඔයාලට කියන්න පුළුවන් I have got hiccups. එහෙම නැත්නම් I'm getting hiccups කියලා. right? එතකොට ඊළඟ එකට යන්න කලින් ක්ලාස් එකට join වෙන අය බලාපොරොත්තුෙන් ඉන්න අය මේ පෙන්නන WhatsApp number එකට message කරලා ගිය අවුරුද්දේ ලංකාවේ ජනප්‍රියම spoken English පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය සමහර වෙලාවට කියන්න ලැජ්ජා වෙන, කියන්න මැලි වෙන, හැබැයි හරීම common දැන් අපි patientsලත් ලෙඩ්ඩු අතරත් ගොඩාක් නිතර දකිනවා තරුණ අය අතර. මොකද්ද? අපේ ඉකිලි ආශ්‍රිතව ඒකට අපි කියනවා groin area එක. ඒ groin area එකේ කසන rash එකක් එන්න පුළුවන්. බොහෝ විට ගොඩක් වෙලාවට දාඩිය දානවා නම් එතන තෙතමනේ රැඳෙනවා නම් right ගොඩක් සමහර විට කීප වතාවක් හරි එක වතාවක් හරි අත්දැකලා ඇති ඕගොල්ලෝ ඉකිලි ආශ්‍රිත වෙන rash එකක්, කසන rash එකක්. මේක ඇත්තටම fungus එකක් එහෙම නැත්නම් දිලීර ආසාදනයක් හින්දා එන්නේ. ඒතර ඒක කොහොමද අපි කියන්නේ? ඒකට අපි කියන නමක් තියෙනවා ඉංග්‍රීසි වලින්. මට කියන්න පුළුවන් jock itch කියන වචනය. right? එතකොට ඔයා කොහොමද මේ rash එක ඔයාට තියෙනවා කියලා කියන්නේ? right? එතකොට ඔයා මැලි වෙන්නේ නැතුව ඔයාට ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා වුණත් ඔයාට ඒක කියන්න පුළුවන්. ડોක්ටර් I have jock itch. එතකොට අපි දන්නවා right? මේ rash එක ගැන තමයි මෙයා කියන්නේ. I have jock itch. එහෙම නැත්නම් ඔයාට කියන්න පුළුවන් I have got an itchy rash. I have got an itchy කසන rash එකක් in my groin area. In my groin area. Groin area කියන්නේ මේ ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය. right? එහෙම නැත්නම් මෙතනදී ඔයාට සමහර වෙලාවට කියන්න පුළුවන් I am suffering from jock itch කියලා. I am suffering from jock itch. ඒකෙන් පීඩා විඳිනවා කියන අර්ථයෙන් ඔයාට කියන්න පුළුවන්. right? එතකොට jock itch කියන වචනේ ඔයාට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. right. ඊළඟට අපේ කට්ටියට නිතරම වෙන වැඩක් තමයි මෙන්න මේ අතේ ඇඟිලි වල අතට තමයි ගොඩාක් වෙලාවට ඕක වෙන්නේ පොඩි ලී පතුරු කෑල්ලක්, වීදුරු කෑල්ලක් මොනවා හරි අන්න එහෙම එකක් ගිහිල්ලා හිර වෙන්නේ. චූටි ලී පතුරු කෑල්ලක් ඇනිලා තියෙනවා අතේ. කොහොමද මම ඉංග්‍රීසි වලින් ඕක කියන්නේ? ඕකට මම කියන්නේ ස්ප්ලින්ටර් කියලා. ස්ප්ලින්ටර්, right? ඒ වෙන වැඩේට මේ ෆොටෝ එකක් කාලට දැන් පෙයි. ඒක ස්ප්ලින්ටර් එකක් කියලා තමයි මම ඉංග්‍රීසි වලින් කියන්නේ. right? ස්ප්ලින්ටර්. This is a splinter. එතන මගේ අතේ එහෙම ලී කෑල්ලක් හරි එහෙම මොකක් හරි කොටසක් ඇනිලා තියෙනවා කියන අර්ථය මම කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්? ඔයාලට කියන්න පුළුවන් I have got a splinter. I have got a splinter කියලා. එහෙම නැත්නම් ඔක තව ලස්සන විදි තියනවා කියන්න පුළුවන්. තව එකක් මට මතක් වෙන එකක් කියන්න දැන් ඔයාලට අල්ලගන්න. You can say I'm dealing with a splinter. I'm dealing with a splinter. එතකොට මොකද deal කරනවා කියන්නේ ගනුදෙනු කරනවා නෙවෙයි. I'm dealing with a splinter doctor. Can you please check? මගේ මේ අතේ පොඩි එකක් ඇනලා තියෙනවා පොඩ්ඩක් බලන්න පුළුවන්ද doctor? So I'm dealing with a splinter කියන වචනයත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තවත් නිතරම කියන්න ඕන වෙන මෙඩිකල් කන්ඩිෂන් එකක් තැල්මක්. මගේ උරහිසේ තැල්මක් තියෙනවා, මගේ නලල තැල්මක් තියෙනවා. තැල්මක්, තැලිලා. මොකක්ද ඒකට අපි කියන්නේ? ඒකට මම ඉංග්‍රීසි වලින් කියන්නේ bruise එකක් කියලා. bruise එකක්. right? okay? තැල්මක්, bruise එකක්. එතකොට මට තැල්මක් තියෙනවා. මගේ ෂෝල් එකේ මගේ උරහිසේ තැල්මක් තියෙනවා. ඒක මම කොහොමද කියන්නේ? I have a bruise on my shoulder. I have a bruise on my shoulder. ඊළඟට මගේ නලලේ තැල්මක් තියෙනවා. ආට කියන්න පුළුවන් I have a bruise on my forehead. I have a bruise on my forehead. එහෙම නැත්නම් එතනදිත් ඔයාට අර වචනේම පාවිච්චි කරන්න පුළුවන් I'm dealing with a bruise. I'm dealing with a bruise. right? I'm dealing with a bruise. ඊළඟට තවත් හරිම කොමන් එකක්. මගේ තොල් පැලිලා. right? තොල් පැලෙනවා කියන එක සාමාන්‍යයෙන් නිතර සිද්ධ වෙන දෙයක්. right? එතකොට ඒක වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. right? සීතලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිහයිඩ්‍රේෂන් එකට වෙන්න පුළුවන්. ඒතර තොල් පැලිලා. කොහොමද ඒක කියන්නේ?
ඒ ඇත්තටම I have cracked lips කියලා ඔයාට කියන්න පුළුවන්. Right? Cracked lips. I have cracked lips. මගේ තොල් පැලිලා. එහෙම නැත්නම් ඔයාට ඔකට පාවිච්චි කරන්න පුළුවන් තව ලස්සන වචනයක් තියෙනවා. You can say I have chapped lips. I have chapped lips. එහෙම නැත්නම් ඔයාට ඒක කියන්න පුළුවන් my lips are chapped කියලා. හරිම ලස්සනයි. ගොඩාක් අය මේ කියලා දුන්නේ ඒවා දන්නේ නැහැ හරියටම. So you can say my lips are chapped. මගේ තොල් පැලිලා. Right. එතකොට 8ක් කියලා දුන්න මන් දේවල් නිතර කියන්න වෙන හරීම සුලභ medical conditions හරියටම ඉංග්‍රීසි වලින් කියන විදිහ. Right. එතකොට මේ වගේ තව වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම මේ channel එකට subscribe කරන්න. මගේ class එකට සම්බන්ධ වෙන්න. රටවල් 34ක ඉන්න ශ්‍රී ලාංකිකයෝ දැන් ඉන්නවා මගේ පන්තියේ. 0 ඉඳන් පටන් අරගෙන ඉංග්‍රීසි කතා කරන මෙන්න මේ පෙනෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ආපහු ඉක්මනටම ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. මම ඩොක්ටර් කවිෂ්ක. Thank you.